අපේ ශරීරයේ බර ටිකක් වැඩි කියලා දැනුනොත් ඇඟ ගැන සෞඛ්‍ය ගැන වැඩිපුර හිතන වෙලාවට අපි ජිම් එකට දුවනවා. උණක් හැදුණු විට ඩොක්ටර් කෙනෙක් ගාවට යනවා. නමුත් අපේ මනසට රිදුම් දෙන විට අපි නිහඬව සිට සිනාසි මට හොඳයි මම ඕකේ කියලා ඉන්නවා. අද ලෝක මානසික සෞඛ්‍ය දිනය. අද දවසේ අපි අපෙන්ම අහමු අප ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වුණා වගේම අපේ මානසික සෞඛ්‍ය ගැන අන්තිමට හිතුවේ කවදාද? මානසික සෞඛ්‍ය සහ මානසික රෝග කියන්නේ දෙකක්. මානසික සෞඛ්‍ය අපගේ යහ පැවැත්මට සමබරතාවයට සහ සිතේ සාමයට ඉතා වැදගත්. එය අප සිතන විදියට අපිට දැනෙන විදියට ඒ වගේම අන් අය සමග අපි සම්බන්ධ වන ආකාරයට බලපානවා. එම නිසා මානසික සෞඛ්‍ය අපේ ජීවිතයට ගොඩාක් වැදගත්. නමුත් බොහෝ විට අපේ මනස සෞඛ්‍ය සම්පන්න විය යුතු අවස්ථාවන් වල අපිට දෙන සංඥා නොසලකා හැරීමට අපි පුරුදු වෙලා තිබෙනවා. මානසික ආතතිය, අධික තෙහෙට්ටුව, තනිකම, නිින්ද නොයන රාත්‍රීන් සහ හැඟීම් හිරි වැටිලා වගේ දැනෙන වෙලාවල් වලට අපි මුහුණ දෙන්න පුළුවන්. අපි එවැනි අවස්ථාවල තනි වෙන්න උත්සාහ කරනවට වඩා නිසි උපකාර ගැනීම ගැන සිතිය යුතුයි. නමුත් අපගේ මානසික සෞඛ්‍ය ගැන අපි දිනපතාම සිතිය යුතුයි. අපගේ මානසික සෞඛ්‍ය පැවැත්ව ගැනීම වෙනුවෙන් ඔබට පුළුවන් මේ උපදෙස් පිළිපදින්න. දිනපතා මොහොතක් හුස්ම ගැනීමට සහ වර්තමානයේ සමග සිටීමට කාලය වෙන් කරගන්න. ඔබගේ ආගමික ඉගැන්වීම් අනුව යාඥාවට, භාවනාවට දවසේ යම්කිසි වෙලාවක් දෙන්න. ඔබ විශ්වාස කරන කෙනෙකු සමග කතා කරන්න. බෙදා ගැනීම බර සැහැල්ලු කරයි. හොඳ නිින්දක් ගන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කරන්න සහ ක්‍රියාශීලී වන්න. ස්ක්‍රීන් එකට, ෆෝන් එකට දෙන වෙලාව අඩු කරලා ඔබත් එක්ක හා ඔබගේ පවුල සමග සම්බන්ධ වන්න. වඩාත්ම වැදගත් ලෙස ඔබටම කාරුණික වන්න. අපි හැමදාම බාහිර ලෝකය පිරිසිදු කර ඔප දමන්න කල්පනා කරනවා. නමුත් ඔබගේ ඇතුළාන්තය අන්තිමට පිරිසිදු කළේ කවදාද? ඔබගේ ඇතුළාන්ත කලබලය සංසුන් කරන්න උත්සාහ කළේ කවදාද? මෙම ලෝක මානසික සෞඛ්‍ය දිනේදී නිකම්ම ජීවත් නොවි අවබෝධයෙන් ජීවත් වන්න අදිෂ්ඨාන කරගන්න. මානසික සෞඛ්‍ය කියන්නේ සුව පහසුවක් ලක්ෂරි නොවේ. එය ඔබේ ජීවිතේ යහ පැවැත්මේ අඩිතාලමයි.